my YouTube channel. ඉතින් මේක තමයි මගේ අලුත්ම YouTube channel එක. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ගේනකොට මාස 3ක්ම අවුරුද්දෙන් ගිහින් පොඩි වැඩ ටිකකට හිර වුණ නිසා මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මට හිතුණා අලුත් අවුරුද්දේ අලුත් YouTube channel එකක් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මට හිතුණා අලුත් channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට vision board එකෙන් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් යාළුවනේ අද අපි බලමු vision board එක මම හැදුවේ කොහොමද කියලා. vision board එකක් හදන්න හිතුවේ ඇයිද කියලා කියන්න. vision board එක මම ඊට කලින් පාවිච්චි කරලම නැහැ. ඒත් මට හිතුණා මගේ අනාගත achievements goal වලට යන්න මට මේක motivate එකක් වෙයි කියලා. මොකද මම මේ කියන තෙක්මානේ කාමරේ එහෙම නැත්තම් පාඩම් කරන තැන එහෙම මට පේන්න තිබුණා නම් මට ඒක නිතර මතක් වෙනවා. එතකොට මම උනන්දු වෙනවා. ඒක නිසා ඔයාලත් අද try කරලා බලන්න vision board එකක් හදපු නැති යාළුවෝ. ඉතින් මම මේකට අවුරුද්දක් ඇතුළත achievements නෙමෙයි add කරලා දෙන්නේ. ඒකත් මම 2026 කියලා දැම්මා. මොකද මම 2026 මේ vision board එක හදපු නිසා. එතකොට මම මේක අවුරුදු 5ක් වගේ කාලයක් ඇතුළත achievements තමයි මේකට ඇතුළත් කරේ. මුලින්ම ඔයා මේ vision board එකට ගන්න ඕනේ මොකක් හරි හයිය ඝනකම board එකක්. board එකක් නැත්තම් පොතක පිට කවරයක් වුණත් කමක් නැහැ. මොකද ඔයා පාඩම් කරන තැන්වල තියාගන්න මමන්ට පේන විදිහට පොඩි පින්තූර අලවගත්තා නම් ඒ හොඳටම ඇති. ඉතින් මම මේකට යූස් කරේ ෆොටෝ ෆ්‍රේම් බෝඩ් එකක්. මම කරන්න ඉන්න දේවල් මට ගන්න ආස දේවල් এডুকেෂන් පැත්තෙන් හැම දෙයකම ෆොටෝස් මම Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඒව මම ස්ටිකර් පේපර් එකකට තමයි print out ගත්තේ. එතකොට අපිට අලවන්න ලේසි. ෆ්‍රේම් බෝඩ් එක වැහෙන්න සුදු පාට කොළ වලින් අලවගෙන මම මේක ලස්සනට අලවගත්තා. ඒක ඔයාලට කැමති විදිහට අලව ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මගේ වෝල් එකේ මම නිතරම වැඩ කරනවා. මට පාඩම් කරන ස්ථානයක් කියලා එකක් නැහැ. මොකද මම ෂොප් එකේ ඉන්නේ. ඉතින් මම පාඩම් කරන්න චූටි මේසයක් දාගෙන ඉන්නවා ෂොප් එකේ එක තැනක. එතන උඩ මම ගහගත්තා මගේ vision board එක. මොකද මම නිතරම රැඳෙන්නේ මෙතන නිසා මට පේන්න එපයි. ඒක නිසා මම මෙතන උඩ වෝල් එකේ හැං කරා. ඉතින් ඔයාලත් මේ vision board එක හදලා බලන්න ඔයාලටත් මොටිවේට් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මේ අවසාන වෙනකොට මම මේ vision board එකේ තියෙන items වලින් කීයක් නම් achieve කරගනීද කියලා. ඉතින් මම මේ වෙනකොට නම් එක item එකක් අරගෙන ඉවරයි. Osmo එකේ එන gimbal එකක් මම ගත්තා. ඉතින් මම හිතනවා මේ vision board එකෙන් මට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා. දෙදාසිසිහයි අවසානයෙන් මම මේ ගැන වීඩියෝ එකක් දානවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.